දැනුම සොයන්න, නුවණ වඩන්න, විනෝද වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න. පුංචි අපේ විශ්වය! පුංචි අපේ විශ්වය! කොහොමද පුංචි යාළුවනේ? ඔන්න ඔයාලා විතරමත් ආදරෙන් අදත් අපි පිළිගන්නවා පුංචි අපේ විශ්වයට. මම ඩ්‍රොයිඩ් පොඩ්ඩා. මම කැප්ටන් ලොක්කා. මම සයිමන්. අද අපි මොනවා ගැනද කතා කරන්න යන්න කියලා සයිමන් කියයි. ඔව්, අද දවසේ අපි ඉගෙන ගන්න යනවා පොඩ්ඩක් ඉන්න ළමා අපයෝජනය පිළිබඳව. ඔය බලාගෙන හරියට දෙයක් කිව්වමයි. ළමා අපයෝජනය කිව්වම අපේ පොඩ්ඩන්ට මොනවා හිතෙනවද දන්නේ. අන්න ඒ නිසාම තමයි අපි අද ඒ ගැන කතා කරන්නේ. ඉතිං අද අපේ මැදිරියට විශේෂ නැන්ද කෙනෙක් ඇවිත් ඉන්නවා. මගේ නැන්දව හඳුන්වලා දෙන්න. ඒ නැන්ද ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරයෙක් වගේම ග්‍රේස් හෙල්ප් මධ්‍යස්ථානයේ ළමා චිකිත්සකවරයෙක් වගේම කතිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා. ඒ නැන්දගේ නම සුභාෂිනී මල්කාන්ති නැන්දා. ආයුබෝවන් සුභාෂිනී නැන්දේ. අයුබෝවන්. අපේ පොඩ්ඩ සමහර විට අහලා ඇති ළමා අපයෝජනය කියන වචනය. ඔව්, ටීවී එකෙන්, රේඩියෝ එකෙන්, පත්තරවලින් එහෙම දැකලා අහලා ඇති. ඇත්තටම නැන්දේ මොකක්ද මේ ළමා අපයෝජනය කියන්නේ? ඔව් ඩ්‍රොයිඩ් පොඩ්ඩා. දැන් මේ අපයෝජනය කියලා කියන වචනේ ගොඩාක් අහලා ඇති නේද ඔයගොල්ලෝ හැමෝම? දැන් මෙතන චූටි කෑල්ලක් එකතු කරනවා. මොකක්ද දන්නවද? ළමයින්ට සිද්ධ වෙන අපයෝජන. අපයෝජන කිව්වහම ඕන කෙනෙකුට වෙන්න පුළුවන් නේ. ඔන්න ළමයින්ට අපයෝජන වෙනවා කියලා කියන්නේ ඔයාගේ සතුටට බාධා කරන, එතකොට ඔයාට කෑම බීම නැතිව, නිදාගන්න පහසුකම් නැතිව, එහෙම නැත්නම් ඔයාව ඉස්කෝලේ යවන්නේ නැතිව, ඒ විතරක් නෙමෙයි හැමදාම ගුටි බැට දෙනවා නම්, හේතුවක් නැතුව වැරද්දක් කරාම ඒක තේරෙන්නේ නැහැ ඒත් ගහනවා, ඔයාට හෙට දවස ගැන හිතන්න බලාපොරොත්තු වෙන්න බෑ, ඔයාට රැට නිින්ද යන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති කරන විදිහට ඔයාට වඩා වයසින් වැඩි, ඔයාව රැක බලා ගන්න අය, ඔයාගේ වගකීම දරන අය, ඒ කියන්නේ කවුද? කියන්න බලන්න කවුද අපේ වගකීම දරන අය කියලා. මං දන්නවා. හරි, කියමු බලන්න. අම්මා තාත්තා, ඔව්, නැන්ද මාමා, හොඳයි. ආච්චි සීයා අක්කා අයියා, බොහෝම හොඳයි. සංචාරක හෝ දෙපාර්ත. හෝ, ඒ ඇති. ඒ ටික තමයි. බොහොම හොඳයි. හරියටම හරි. ඒ විතරක් නෙමෙයිනේ. අපේ යාළුවෝ සමහර අය ඉන්නවනේ දරුවන්ව රැක බලා ගන්න ආයතනවල. නේද? දැන් මේක අහගෙන ඉන්නව ඇතිනේ ඒ පුංචි දුවල පුතාලාත්. එතකොට ඒගොල්ලොම බලා ගන්න අපි කියනවා ඉංග්‍රීසි වචනයක් child care කියලා. එතකොට ඒගොල්ලෝ ළමයිව රැක බලා ගන්න අය මේ හැමෝම මේකට වග කියනවා. ඒ විතරක් නෙමෙයි ඩ්‍රොයිඩ් පොඩ්ඩෝ. මට කියන්නකෝ දැන් ඔය කියපු කණ්ඩායම විතරමද ඕගොල්ලන්ට මේ සතුටින් ජීවත් වෙන්න බාධා කරන අය ඉන්නේ? තව වැදගත් කොටසක් ඉන්නවා. ඇයි ගුරුවරු? හරියටම හරි. ඉස්කෝලේ යනකොට සමහර ටීචර්ලා දැක්ක ගමන් මොකද කරන්නේ? බැනගෙන යනව නේද? ගණිතය ටීචර්, ඉංග්‍රීසි ටීචර් හෝම්වර්ක් කරේ නැති වුනහම එතකොටත් පනිෂ්මන්ට්. ඉතින් සමහර වෙලාවට ටීචර්ලා දැක්කහම සමහර පොඩ්ඩොන්ට බඩ දැවිල්ලයි, ඔළුව කැක්කුමයි. එහෙම නේද? ඒ වගේම තාත්තා ගෙදර එනකොට තද ඔළුව කැක්කුමක් හැදෙනවා. ඒ මොකද? මෙන්න මේ ඔක්කොම කාරණා ඇතුළත් චූටි දුවලා පුතාලාගේ සතුට හොරකම් කරන, ඔයාලට නිතරම ගහන, තුවාල කරන, ඒ විතරක් නෙමෙයි ඩ්‍රොයිඩ් පොඩ්ඩෝ. සමහර වෙලාවට සමහර චූටි දුවලා පුතාලව පුච්චන වැඩිහිටියොත් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මේක ගොඩාක් ලොකු මාතෘකාවක්. සමහර වැඩිහිටියෝ බොහොම නරක දේවල් කරනවා. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු හොඳේ? අපේ පොඩ්ඩන්ට ළමා අපයෝජනය කියන්නේ මොකක්ද කියලා දැන් පොඩ්ඩක් තේරෙන්න ඇති. එතකොට දැන් ළමා අපයෝජනය කියන්නේ මේ හැම දෙයකටමද?
අනිවාර්යෙන්ම කැප්ටන් ලොක්කා මේ ඔක්කොම එකතු වුණාම ඒ කියන්නේ අපයෝජනය කියලා කියන්නේ දැන් අපේ චූටි කාලේ දැන් පුංචි දුවල පුතාලට මේ කොණ්ඩේ වැවිලා තියෙන ඔලු කට්ටක් කියලා එකක් තියෙනවනේ. තියනවද බලන්න අත ගාලා? තියනවද? ඔව් තියෙනවා. අන්න හරි. ඔන්න ඔය ඔලු කට්ට ඇතුලේ තියෙනවා පුංචිම පුංචි අලගෙඩියක් තරම් මොළ ගෙඩියක්. තියෙනවා කියලා විශ්වාස කරනවද? අලගෙඩියක් තරම් කැප්ටන් ලොක්කා මොකෝ මන් දිහා බලාගෙන ඉන්නේ. නෑ මොකොත් නෑ. ඔව් නැද්දේ මං විශ්වාස කරනවා. එතකොට ඔන්න ඔය පොඩි මොළ ගෙඩිය සෛල ගොඩාක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. ඉතින් ඒක සංවර්ධනය වෙන්න ඕනි. ඉතින් ඒක සංවර්ධනය වෙන්න නම් චූටි දුවල පුතාලා සතුටින් ඒ වගේම වගකීමෙන් ජීවත් වෙන්න ඕනි. ඉතින් මේ අපයෝජනය කියලා කියන්නේ පුතාලට දුවලට සතුටින් ඉන්න බැරිව ඒ වගේම හැමතිස්සෙම ඇඬෝ කඳුලින් ඉන්න තියෙන බයෙන් ඉන්න තියෙනවා නම් පරිසරයක් නම් තියෙන්නේ ගෙදරක් නම් පාසලක් නම් ඔන්න ඔය හැමදේටම අපි කියනවා ළමා අපයෝජන කියලා. මොකද අපිට දැන් දෙමව්පියොත් එක්ක ගුරුවරුන් එක්ක නම් ඊට වඩා ගොඩාක් බරපතල විදිහට කතා කරන්න පුළුවන් කැප්ටන් ලොක්කා. හැබැයි අපේ චූටි දුවල පුතාලට තේරෙන විදිහට නම් වරදකට දඬුවම් කියන එක කොච්චර ලොකුද? ඔගොල්ලෝ වරදක් කරාම ගහනවා, ගුටි කනවා. එහෙම නැත්නම් ඔගොල්ලෝ වරදක් කරාම පුච්චෙනවා. එහෙම නැත්නම් ඔගොල්ලෝ වරදක් කරාම ඔගොල්ලන්ව අල්ලලා තල්ලු කරනවා වීසි වෙන්න තුවාල වෙන්න. මේ වගේ දේවල් ඊටාම දරුණු සාපරාධී ක්‍රියාවිදිහට තමයි අපේ ශ්‍රී ලංකා රජය සලකන්නේ. ඉතින් ඒක නිසා කවුරු වුණත් ඔයාගේ අම්මා වෙන්න පුළුවන් පුතේ දුවේ, තාත්තා වෙන්න පුළුවන්, ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ මේ ඔලු ගෙඩිය ඇතුලේ තියෙන මොළ ගෙඩිය සංවර්ධනයට බාධා කරන ශරීරයට වද දෙන, මනසට වද දෙන, ඒ කියන්නේ හිතට දුක ඇති කරන ඕනෑම දෙයක් ළමා අපයෝජන විදිහට තමයි සලකන්නේ. ඔන්න මම බොහොම සරල විදිහට කියලා දුන්නා. තේරුණාද? ළමා අපයෝජනය ගැන දන්නේ නැති ගොඩාක් දේවල් අද දැනගත්තා. ඒක ඇත්ත සයිමන්. හැබැයි දැන් මේ අපයෝජනය සිද්ධ වෙන්නේ වැඩිහිටියන් අතින්නේ. සුභාෂිනි නැන්දේ. ඒ නිසා අපි ඒ අයටත් තේරෙන විදිහට ළමා අපයෝජනය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු නේද? ඇත්තටම කැප්ටන් ලොක්කා ඒක නම් තාමත්ම හොඳ අදහසක්. දෙමව්පියෝන් වෙන්න පුළුවන්, දරුකමට හදාගන්න දෙමව්පියන් වෙන්න පුළුවන්, ගුරුවරුන් වෙන්න පුළුවන්, ටියුෂන් මාස්ටර්ස්ලා වෙන්න පුළුවන්, ඒ වගේම නීතිය රකින්න නිලධාරීන් වෙන්න පුළුවන්. කවුරුන් හෝ වේවා අපි හැමෝම වැඩිහිටියෝ විදිහට බැඳිලා ඉන්නවා පුංචි දරුවන්ගේ වයස අවුරුදු 18ක් වෙනකන්. ඔවුන්ගේ සංවර්ධනයට මැදිහත් කරුවන් වෙන්න. එතකොට මේ පුංචි දුවල පුතාලගේ ශරීරයට, මනසට වද හිංසාවක් වෙන ඒ විතරක් නෙමෙයි නොසලකා හැරීමට ලක්වන. ඒ කියන්නේ දරුවට වේල් 3 යම් ආකාරයක කෑම ලබා දීමට. නමුත් ඒ වෙනුවට අපි ගිහිල්ලා ඒක මත්ද්‍රව්‍ය වලට, මත්කුඩු වලට පූජා කරලා අපි අපේ දරුවන්ව බඩගින්නේ තියනවා නම් ඒකත් ළමා අපයෝජනයක්. ඒතකොට දරුවගේ සෞඛ්‍යයට බාධා කරන විදිහට, අහිතකර විදිහට දරුවාට යම්කිසි ආකාරයේ සංවර්ධනයට බාධා කරන ඕනෑම ක්‍රියාවක්. ඒ විතරක් නෙමෙයි කැප්ටන් ලොක්කා මේක දණ්ඩ නීති සංග්‍රහයේ ඉතාම බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්. ඉතින් ඒක නිසා මේ දෙමව්පියෝ, වැඩිහිටියෝ, ඒ වගේම ගුරුවරු විශේෂයෙන් පුංචි දරුවන්ගේ සංවර්ධනයට බාධා නොවන විදිහට දරුවන්ට මානසික සතුට, ඒ වගේම ඔවුන්ගේ ජීවත් වීමට අයිතිය, ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ සෞඛ්‍ය පහසුකම් අනිවාර්යෙන් ලබා දිය යුතුයි. මේ ඔක්කොම අතර කැප්ටන් ලොක්කා දරුවන්ට ආදරය ලබා දෙන්න ඕනි, සෙනෙහස ලබා දෙන්න ඕනි, ඔවුන්ව උණුසුම් කරන්න ඕනි ආදරයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව. ඉතින් මේ කිසිවක් සිද්ධ නොවෙනවා නම් ඔබ ළමා අපයෝජකයෙක් බව හොඳට මතක තියාගන්න ඕනි. බොහෝම ස්තුතියි සුභාෂිනී නැන්දට අපිට ළමා අපයෝජනය ගැන කියලා දුන්නට. අපි වගේම අපේ පොඩ්ඩොත් දැනගත්ත ගොඩාක් වැදගත් දෙයක්. අපි ඊළඟ වැඩසටහනෙත් ළමා අපයෝජනය ගැන තව වැඩිදුර අපේ පොඩ්ඩන්ට කියලා දෙනවා. අන්න ඒ නිසා දන්න යාළුවන්ටත් කියන්න පුංචි අපේ විශ්වය අහන්න කියලා. සයිමන් අත අහකට ගන්න. මට අලගෙඩියක් තරම් නෙමෙයි, දන් ඇටයක් තරම්වත් මොලයක් ඕනේ නැහැ. මං රොබෝ කෙනෙක්. ඔයාට විශ්වාසද? ඒක විශ්වාස කරන්න ඕනේ නෑ. ඕන කෙනෙක් දන්නවා රොබෝලට ඔයාලට වගේ මොලයක් නැහැ කියලා. මට සැකයි. සයිමන්
රොබෝලට තියෙන දෘඩාංග. ඒ කියන්නේ පරිපත. ඊට පස්සේ පරිගණක නිර්මාණය කරපු වැඩසටහනක් මෘදුකාංගයක් තියෙන්නේ. මිනිසුන්ට වගේ මොලයක් නෑ. හපෝයි මොකක්ද ඒ කළේ ඇද්ද නේද ඩ්‍රොයිඩ් පොඩ්ඩගේ වයර් එකක් මට තහවුරු කරගන්න ඕනුනා ඩ්‍රොයිඩ් පොඩ්ඩට මට වගේ මොලයක් තියෙනවද කියලා. එය මනාලෙස තහවුරු වුණා. සයිමන් අපේ යාළුවන්ට පුළුවන් අපිට කතා කරන්න. මෙන්න අපේ දුරකථන අංකය 0.742 25 35 31. පුංචි අපේ විශ්වය තෙයෝස් මීඩියා මිෂන් නිෂ්පාදනයක්